පොඩ්ඩක් හිතලා බලන්න. හෙට උදේ ඔබට හැරෙන්න කිසිම එලාම් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අද ඔෆිස් යන්න තියෙනවනේ. පරක්කු වුණොත් බැනුම් අහන්න වෙයි වගේ කියලා හිතට බයක් නැහැ. ඔබට හිතෙනවා අද මම වැඩට යන්නේ නැහැ කියලා. අද මගේ පවුලේ අයත් එක්ක විනෝද ගමනක් යනවා. එහෙම නැත්නම් මම අද ආස කරන විනෝදාංශයකට එළියට යනවා වගේ දෙයක් කියලා. ඒ වෙලාවට ඔබේ හිත ඇතුලෙන් කියනවා හරි අද වැඩට කියන තත් මගේ බැංකු ගිණුම් වලට සල්ලි වැටෙන එක නතර වෙන්නේ නැහනේ කියලා. අන්නේ තත්ත්වයට තමයි අපි කියන්නේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම්. එහෙම නැත්නම් මූල්‍ය නිදහස කියලා. ලංකාවේ ගොඩක් අය හිතන් ඉන්නේ මූල්‍ය නිදහස කියන්නේ කෝටිපතියෙක් වෙන එක, එහෙම නැත්නම් සුපිරි කාර් එකක් පදින එක, එහෙම නැත්නම් සල්ලි විශාල ලෙස තියෙන එක කියලා. හැබැයි ඒක සම්පූර්ණ වැරදි වැටහීමක්. මූල්‍ය නිදහස කියන්නේ සල්ලි කන්දක් තියෙන එක නෙවෙයි. ඔබේ කාලය පිළිබඳ සම්පූර්ණ අයිතිය ඔබට තියෙන එකයි. අද අපි පටන් ගන්න Road to Financial Freedom වීඩියෝ මාලාවේ පළමු පියවරෙන් මේ මූල්‍ය නිදහස කියන සංකල්පය ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරන්නේ කොහොමද කියලා අපි සරලවම කතා කරමු. සාදරයෙන් පිළිගන්නවා Mind and Money YouTube channel එකට. අපි හැමෝම පොඩි කාලේ ඉඳලා හැදුන එකම ක්‍රමයකට හොඳට ඉගෙන ගන්නවා. ඊට පස්සේ රැකියාවක් කරනවා. රැකියාවෙන් මාසේ අන්තිමට පඩියක් ගන්නවා. මේ ක්‍රමයට අපි කියනවා active income එකක් කියන්නේ. ඒ කියන්නේ ඔබ ඔබේ කාලය සහ ශ්‍රමය විකුණලා තමයි ඔබ සල්ලි හොයන්නේ. ඔබ අද වැඩට ගියොත් ඔබට සල්ලි ලැබෙනවා. ඔබට හෙට වැඩට යන්න බැරි වුණොත් සල්ලි නැහැ. මේක හරියට නිකන් මීයක් රෝදයක් ඇතුලේ එක දිගටම දුවනවා වගේ වැඩක්. කිසිම නැවතීමක් නැහැ. මේකට ලෝකය කියන්නේ the rat race. ඔබට පඩිය වැඩි කරගන්න වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. හැබැයි පඩිය වැඩි වෙද්දි අපේ වියදමත් ඒහා සමානම වැඩි වෙනවා. අලුත් ෆෝන් එකක් ගන්නවා, ලීස් එකකට වාහනයක් ගන්නවා. අවසානයේ මොකද වෙන්නේ? අවුරුදු 20ක්, අවුරුදු 30ක් රැකියාව කළත් අපි තාම ඉන්නේ මාසික පඩිය මත යැපෙන තැනකමයි. ලෝකේ සුප්‍රසිද්ධම ආයෝජකයා වන වොරන් බෆට් කිව්ව සුපිරි කතාවක් තියෙනවා. ඔබ නිදාගෙන ඉන්නකොටත් සල්ලි ලැබෙන ක්‍රමයක් හැදුවේ නැත්නම් ඔබට මැරෙනකම්ම වැඩ කරන්න වෙයි. මූල්‍ය නිදහස කියන්නේ මෙන්න මේ විදිහට රැට් රේස් එකෙන් වැදගත් විදිහට අයින් වෙන එකට. මූල්‍ය නිදහස කියන්නේ එක රැයකින් ලැබෙන දෙයක් නෙවෙයි. ඒක පියවරෙන් පියවර යන්න ඕන ගමන. අපි බලමු ඔබ දැනට ඉන්නේ මොන පියවරේද කියලා. පළමු පියවර මූල්‍ය ස්ථාවරත්වය. මේක තමයි පදනම. ඒ කියන්නේ ඔබට මාසිකව එන ආදායමෙන් ඔබේ මූලික අවශ්‍යතා. ඒ කියන්නේ කෑම බීම බිල්පත් ගෙවල් කුලී වගේ දේවල් කිසිම ණය වීමකින් තොරව පියව ගන්න පුළුවන් මට්ටම. දෙවන පියවර මූල්‍ය ආරක්ෂාව. මේ මට්ටමේදී ඔබට හදිස්සියේ රැකියාව නැති වුණත් නැත්නම් අසනීපයක් වුණත් මාස 6ක් හෝ අවුරුද්දක් කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් හදිස්සි අරමුදලක් ඔබ සතුව තියෙනවා. තුන්වන පියවර මූල්‍ය ස්වාධීනත්වය. මෙන්න මේ පියවරේදී ඔබේ ආයෝජන වලින් ලැබෙන පොලිය, කුලී ආදායම් හෝ වෙනත් අමතර පැසිව් ඉන්කම් ඔබේ මූලික මාසික වියදම් වලට සමාන වෙනවා. හතරවන පියවර සම්පූර්ණ මූල්‍ය නිදහස. මේක තමයි උපරිම මට්ටම. ඔබේ පැසිව් ඉන්කම් එක ඔබේ මූලික අවශ්‍යතා විතරක් නෙමෙයි. ඔබ කැමති ඕනෑම සුඛෝපභෝගී ජීවන රටාවකට අවශ්‍ය වියදම් පියවන්න තරම් ප්‍රමාණවත්. ඔබට මිල මුදල් ගැන සතයක්වත් හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දැන් බලමු ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් මූල්‍ය නිදහසට යන්න අදම ඔබට කරන්න පුළුවන් ප්‍රායෝගික පියවර කීපයක් ගන්න. දැන් ඔබ හිතනවා ඇති මේවා කතා කරන්න ලස්සන වුණාට ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වයක් එක්ක මේක කරන්න පුළුවන් දෙයක්ද කියලා. පිළිතුර තමයි අනිවාර්යයෙන්ම පුළුවන්. හැබැයි ඒකට ලොකු මූල්‍ය විනයක් ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එකක් අවශ්‍යයි. අද ඔබට මේ ගමන පටන් ගන්න කරන්න පුළුවන් සරල පියවර දෙකක් මම කියන්නම්. පළමු පියවර ඔබේ වියදම් ට්‍රැක් කරන්න. අද ඉඳන් මාසයක් යනකම් ඔබ වියදම් කරන සෑම රුපියලක් පොතක හෝ ෆෝන් එකේ ඇප් එකක සටහන් කරන්න. මාසේ අන්තිමට ඔබටම තේරෙයි ඔබ නොදැනුවත්වම අනවශ්‍ය දේවල් වලට කොයිතරම් සල්ලි නාස්ති කරලා තියනවද කියලා. පියවර අංක 2 ආයෝජනය ගැන ඉගෙන ගන්න. මොකද සල්ලි කියන්නේ බැංකුවේ ඉතුරු කරලා තියන්න ඕන දෙයක් නෙවෙයි. උද්දමනය නිසා බැංකුවේ තියෙන සල්ලි වල අගේ දිනෙන් දින අඩු වෙනවා. ඒ නිසා සල්ලි වර්ධනය වෙන තැන් ගැන ඉගෙන ගන්න පටන් ගන්න. මූල්‍ය නිදහස කියන්නේ වාසනාවට ලැබෙන දෙයක් නෙවෙයි. ඒක ඔබ ගන්නා නිවැරදි තීරණවල ප්‍රතිඵලයක්. ඔබේ මනස පාලනය කරගෙන මුදල් වැඩ කරන විදිය ගැන නිවැරදිව ඉගෙන ගන්න. මේ මූල්‍ය නිදහස ඔබටත් අනිවාර්යයෙන්ම දිනා ගන්න පුළුවන්. හැබැයි මේ ගමන යන්න නම් අපිට තියෙන ලොකුම බාධාව තමයි මාසේ අන්තිමට සල්ලි ඉතුරු වෙන්නේ නැහැ කියන ප්‍රශ්නය. අපි මීළඟ වීඩියෝවෙන් අපි කතා කරන්නේ ලෝකේ ධනවත්ම මිනිසුන් පාවිච්චි කරන ඔබේ පඩිය කීය වුණත් මාසේ අන්තිමට 120ක් අනිවාර්යයෙන් ඉතුරු කරගන්න පුළුවන් විදියක් ගැන. මේ වටිනා වීඩියෝ එක මග අරගන්න නැතුව බලන්න දැන්ම Mind and Money channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරලා තියන්න. මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස පහලින් comment කරන්න. මීළඟ වීඩියෝවෙන් හමු වෙමු. ඔබට සුබ දවසක්.